Hello guys, ඔන්න ඉතින් අද අපි යනවා මගේ හොඳම යාළුවෝ ටිකක් අබුඩාබි ඉන්න මගේ මුස්ලිම් සහෝදරයෝ ටික. අපි දැන් යන්න හදන්නේ මේ ඉන්නේ අපේ ගොඩි අයියා. එතකොට මේ ඉන්නේ අපේ ලක්සිරි අයියා. ඒ වගේම අපි තව මුස්ලිම් සහෝදරයෙක් මගේ යාළුවා අලි. අපි කට්ටියත් එක්ක අද යන්න හදන්නේ අබුඩාබි ඉන්න මගේ හොඳම බොක්කේ යාළුවෝ ටිකක් මගේ මුස්ලිම් සහෝදරයෝ ටික. සහෝදරයොත් එක්ක ඉෆ්තාර් වෙලාවට ඉෆ්තාර් එකක් කරන්න. දැන් ඉතින් අපි හිමීට යන ගමන් ඉන්න කොල්ලෝ ටිකත් එක්ක මගේ යාළුවෝ එහෙ පාක් ඉස්සරහා තියෙන ලස්සන පාක් එකක්. පාක් එකේ ඔක්කොම ටික ලෑස්ති කරලා තියෙන්නේ. අපිට ඉන්වයිට් එකක් ආවද එන්න කට්ටියත් එක්ක ගිහලා ඉෆ්තාර් එකක් කරන්න. ඇත්තටම මේ පාක් එක ගොඩක් අපිට ළඟින් තිබ්බේකින්ද ඉතින් කට්ටියත් එක්ක පොඩ්ඩක් චැට් එකක් දාගෙන හිමීට ඉතින් ඇවිදගෙන ගියා. ඉතින් වෙලාවට යන්න ඕනේ. ඒකටත් ඒගොල්ලොන්ගේ චාරිත්‍ර තියෙන වෙලාවට අපි සහභාගී වෙන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. ඉන්න කට්ටියත් එක්ක ඉතින් අඩි ඉක්මන් කළා ටික ඉස්සරහට ගියා. ඒ වගේම කියන්න ඕනේ මේ අබුඩාබි ඉන්න මගේ හොඳම යාළුවෝ ටිකක් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. මගේ යාළුවෝ ටික ඉස්සරහා වීඩියෝ එකේ ඉන්නවා. අෆ්නාස් ඒ වගේම ඉස්රාත්. අද ඉස්රාත් තමයි අපට ඉන්වයිට් කරේ. අෆ්නාස් ඉස්රාත් එතකොට අෆ්නාස්ගේ මස්සිනා එතකොට සූරි ඔය කට්ටිය තමයි මගේ මෙහි ඉන්න හොඳම හොඳම මුස්ලිම් යාළුවෝ සෙට් එක. ඒගොල්ලෝ මට ඕන වෙලාවක මට අසනීපයක් වුණත් ලෙඩක් දුවක් හැදුනත් ඕන වෙලාවක මට ඉන්න. ඒ වගේම මමත් ඕනම වෙලාවක ඒගොල්ලොන්ට අවශ්‍ය ඕනම වෙලාවක මමත් ඉන්න. මොකද අපි මේ රටවල් වල ජීවත් වෙනවත් ලංකාවේ ජීවත් වුණත් අපේ ජාති භේද නැහැ. අපි ඔක්කොම ලාංකිකයෝ. ඒක නිසා අනිවාර්යෙන්ම ඉතින් මේ වගේ හොඳ සහයෝගයෙන් හොඳ සහෝදරයෝ අපි හැමදාම එක අම්මගෙන වුණත් ආයෙ මට නම් ඉන්න මේ අබුඩාබි ඉන්න හොඳම බොක්කේම යාළුවෝ ටිකක් තමයි මුන් 4-5 දෙනා. ඒ වගේම කියන්න ඕනේ අනිවාර්යෙන්ම මේ වගේ රටක ජීවත් වෙන මිනිස්සෙක් දන්නවා පාස්පෝර්ට් යාළුවෝ කියන්නේ කොහොමද කියලා. හොඳ යාළුවොත් ඉන්නවා නරක යාළුවොත් ඉන්නවා. විශේෂයෙන්ම අපේ ලාංකිකයන්. අනිවාර්යෙන්ම කියන්න ඕනේ ඒගොල්ලොන්ට ගොඩක් අය ඉන්නවා අවස්ථාවාදී පාස්පෝර්ට් යාළුවෝ. ඒ අතරින් මට හම්බෙච්ච හොඳම යාළුකමටත් එහා ගියපු සහෝදරකමක් තියෙන හොඳම යාළුවෝ ටිකක් තමයි මේ ඉන්නේ. ඒ වගේම කියන්න ඕනේ මම සිංහල බෞද්ධයෙක්. අපි අප්‍රේල් මාසේ අපේ අවුරුද්ද සමරනවා සිංහල දෙමළ අලුත් අවුරුද්ද. ඒ වගේම කතෝලික ජනතාව දෙසැම්බර් 26 ඒගොල්ලොන්ගේ ක්‍රිස්මස් එක සමරනවා. ඒ වගේම තමයි අපේ මුස්ලිම් යාළුවෝන්ගේ ප්‍රධානම අවුරුද්ද තමයි මේ රාමදාන් මාසේ කියන්නේ. ඒගොල්ලෝ මාසයක් පුරාවටම බඩගින්නේ උදේ පාන්දරම නැගිටලා කාලා ආපහු හවස 6 වෙනකම් වතුර උගුරක්වත් නොබී අඩුම තරම ඒගොල්ලොන්ගේ කටේ කෙල ටිකක්වත් ඒගොල්ලෝ ගිලින්න නැතුව මේ රාමදාන් මාසේ ඒගොල්ලෝ කැප කරනවා. ඒ කැප කරන්නේ ඒගොල්ලොන්ට විතරක් නෙමේ මේ ලෝකේ ඉන්න සියලුම මිනිස්සුන්ට යහපතක් වෙන්න කියලා තමයි ඒගොල්ලෝ බඩගින්නේ ඉන්නේ. වගේම මේ රාමදාන් මාසේ ඒගොල්ලෝ පාස්ටින් කරනවා. පාස්ටින් කරන්නේ මේ ලෝකේ දෙයියනේ කියලා අපට කන්න බොන්න හැමදේම ලැබෙනවා. අඩුපාඩුවක් නැතුව ඒ වුණාට මේ ලෝකේ කොච්චර මිනිස්සු ඉන්නවද දවසට එක වේලක් කාලා ඉන්න මිනිස්සු දවස් 2කට 3කට පාරක් එක වේලක් කන මිනිස්සු ඕන තරම් මේ ලෝකේ ජීවත් වෙනවා. ඒ සියලු මිනිස්සුන්ට යහපතක් වෙන්න කියලා තමයි මේ මුස්ලිම් ජනතාව මේ රාමදාන් මාසේ පාස්ටින් කරන්නේ. ඇත්තටම අපි හැම ආගමකටම ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම ඒගොල්ලෝ මේ කරන කැපකිරීම අන් ආගමික කෙනෙක් කියලාත් අපි අනිවාර්යයෙන්ම අගයන්න ඕනේ. මොකද ඒගොල්ලෝ මේ කැපකිරීම කරන්නේ ඒගොල්ලොන්ට විතරක් නෙමෙයි මුස්ලිම් ජනතාවට විතරක් නෙමෙයි මේ ලෝකේ ඉන්න සියලුම ලෝකවාසී හැම ජනතාවකටම තමයි ඒගොල්ලෝ මේ කැපකිරීම කරන්නේ. ඒ වගේ කැපකිරීමක් කරන අපේ මුස්ලිම් ජනතාවට අනිවාර්යයෙන්ම අපි සහයෝගය දක්වන්න ඕනේ. ඒ වගේම ගෞරව කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ඒ දේ කරන්නේ ඒගොල්ලොන්ගේ යහපත සඳහා විතරක් නෙමෙයි මුළු ලෝකේ ඉන්න සියලු දෙනාගේම යහපත සඳහා. ඒ වගේ දෙයක් කරන කෙනෙක්ට අනිවාර්යයෙන්ම අපි අගය කරන්න ඕනේ, ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ. අපේ ලෝකවාසී සියලුම මුස්ලිම් ජනතාවට කට්ටියත් එක්ක චැට් එකක් දාගෙන හිමීට ඇවිදගෙන ඇවිල්ලා දන්නේම නැතුව ඔන්න ඉතින් පාක් එකටත් ඇවිල්ලා ඔන්න දැන් ඉතින් අපි කට්ටියත් එක්ක පාක් එකේ ඇතුළට යන්න හදන්නේ. ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ ඉතින් අපේ සහෝදරයෝ. අපි ගිහිල්ලා බලමු අද ඉෆ්තාර් එක කොහොමද කියලා. අපේ යාළුවෝ දෙන අපේ ට්‍රීට් එකට අපේ මුස්ලිම් සහෝදරයෝ දෙන ට්‍රීට් එක අද කොහොමද කියලා බලමු. ගිහිල්ලා ඉස්සරහට එන හැමෝම වීඩියෝ එක බලන්න ඉස්සරහට.
ඒ වගේම කියන්න ඕනේ මේ රාමදාන් මාසේ අන්තිම දවස් 10 මුස්ලිම් කට්ටියට ගොඩාක් වැදගත් දවස් 10ක් ගොඩක් වැදගත් දින තියෙනවා මේ දවස් 10 ඇතුලේ. මටත් යාළුවෙක් තමයි කිව්වේ මට දැන් හරියට මතක නැහැ මොනවාද ඒ විශේෂ දින තියෙන දවස් කියලා. ඇත්තටම මේ මාසේ ගොඩාක් වටින කියන මාසයක්. උගල ප්‍රාර්ථනා කරන හැමදේම හරියන මාසයක් මේ මාසේ. අපිත් එහෙමයි අපිත් පුළුවන් විදියට පල්ලියට වතුර එකක් පඩියාම අපේ සැලරි ආම පල්ලියට වතුරයක් පුළුවන් විදියට පාරේ ඉන්න මිනිස්සුන්ට මොනාම හරි දෙයක් දෙනවා. ඔන්න ඕම තමයි. ඉතින් ඔන්න අපි කට්ටිය ඉතින් ඇවිල්ලා සෙට් වෙලා ඉන්න වගේ යාළුවෝ ඉතින් යාළුවෝ ටික යාළුවන්ට වඩා ගොඩක් සහෝදරයෝ. ඉතින් අපිට චූටි පැටියෙකුත් හම්බුණා. ඔන්න ඕම තමයි. ඉතින් මේගොල්ලෝ අපට මේ ඉෆ්තාර් පාටි ඇරේන්ජ් කරලා තිබ්බේ ගොඩක් හොඳට ඇරේන්ජ් කරලා තිබ්බා. ඒ වගේම මේ හදලා තිබ්බ ඔක්කොම පළතුරු ಜಾති එතකොට සෝටිස් කැඳේ හැමදේම ඒගොල්ලෝන්ගේ අතින්ම හදලා තිබ්බේ. තමයි ගොඩක් රසට තිබ්බා. කෑම ටික හැමදේම අනිවාර්යෙන්ම මගේ යාළුවන්ට වගේම යාළුවන්ගේ වයිෆ්ලටත් ඒ ආන්සියලා කෑම හදපු හැමෝටම අනිවාර්යෙන්ම ස්තුති කරන්න ඕනේ. ඉතින් අපිට ආරාධනා කරාට කෑම ටික හරිම රසයි. ගොඩක් ස්තුතියි හැමෝටම. ජය වේවා.